ආයිබෝන් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ හැමෝම හොඳින් නැති කියලා අපි හිතනවා. ඔන්න අපි ගිය සැරේ වීඩියෝ එකේදී පොරොන්දු වෙච්ච විදියටම මේ වීඩියෝ එකේදී ෂෙයා කරගන්නේ ඔයාලත් එක්ක නිව් ඉයර් කාලෙදී චීන ජනතාව යාළගේ සැරසිලි පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන. චීන අලුත් අවුරුද්ද එහෙම නැත්නම් ස්ප්‍රින් ෆෙස්ටිවල් එක කියන්නේ චීන ජාතිකයන් උත්සවශ්‍රීයෙන් වගේම ගෞරවයෙන් සමරන චීනයේ තියෙන ලොකුම උත්සවය. මේ අය සැරසිලිවලට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ රතු පාට. සාම්ප්‍රදායික චීන සංස්කෘතියේදී රතු පාට ප්‍රීතිය, සුබ බව, සමෘද්ධිය සංකේතවත් කරන බව තමයි මෙයාලා කියන්නේ. ඒ වගේම නපුර පළවා හරින්න පුළුවන් බලවත් වර්ණයක් විදියට රතු පාට මෙයාලා හඳුන්වලා දෙනවා. අම්ම දන්නවදයි චයිනීස් අය රතු පාට යස් කරන්න කියලා. මගේ ටීචර්ස්ට කියපු විදිහට නම් ඉස්සර කාලේ නියන් කියලා මොන්ස්ටර් කෙනෙක් හිටියන්. ඒ මොන්ස්ටර් හැම වෙලාවම චයිනීස් නිව් ඉයර් කාලෙට ඇවිල්ලා කරදර කරනවලු. එක දවසක් මේ විලේජර්ස්ලා වයිසෝල්ඩ් මෑන් කෙනෙක් ළඟට ගියාලු ඇඩ්වයිස් අහන්න. මේ වයිසෝල්ඩ් මෑන් කිව්වලු අපි රතු පාට එල්ලලා ශබ්ද හැදුවොත් මේ මොන්ස්ටර් යනවා කියලා. ඒ දවසේ ඒගොල්ලෝ ඒක try කරාම ඒක හරි ගියාලු. ඒක නිසා තමයි අම්මා චයිනීස් අය එදා ඉඳලා නිව් ඉයර් එකට රතු පාට යූස් කරන්නේ. ඩෝ කාපට්ස් එහෙමත් නැතිනම් ඩෝ බැනස් කියන සැරසිල තමයි මේ තියෙන්නේ. චීන භාෂාවට අනුව චුන්ලියන් කියන නමින් හැඳින්වෙන මේ ඩෝ කාපට්ස් අලුත් අවුරුදු කාලෙට හැම නිවසකම දොරවල් වල අලවල හරි එල්ලලා හරි තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. මේවා රතු කඩදාසි හෝ රතු රෙදි බැනර් උඩ රත්තරන් පාට එහෙමත් නැත්නම් කළු පාට තින්ත වලින් තමයි ලියන්නේ. ඒ වගේම තමයි එළඹෙන වසරට සමෘද්ධිය, සතුට, දීර්ඝායුෂ, ඒ වගේම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් ලියූ සුබ වාක්‍ය ඛණ්ඩ මේ කාපට් වල සඳහන් කරනවා. මේ සැරසිලි ගැන දැනගන්න ඕන ගොඩක් අවස්ථාවලදී අපි දෙගොල්ලෝ අතරෙම කමියුනිකේට් කරන ප්‍රශ්න තිබුණට එයාලා එයාගේ තාක්ෂණය භාවිතා කරගෙන අපිත් එක්ක අදහස් වමාරු කරගන්නත් උදව් කරන්නත් ගොඩක් උනන්දුවක් දැක්වුවා. ස්ප්‍රින් ෆෙස්ටිවල් කාලෙට චයිනීස් කොලිග්‍රැෆි වලට චීන සංස්කෘතිය හිමි වෙන්නේ විශේෂම තැන. ඩෝ බැනර්ස්, ෆූ කැරක්ටර්ස් එවිතරක් නෙවෙයි අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාදාත්මක වාක්‍ය ඛණ්ඩ ලියවිලි ලියන්නත් කොලිග්‍රැෆි පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයක් විදියට. බ්‍රෂ් එකක් ආධාරයෙන් බැනර් එකක් උඩ අකුරු ලියන එක ලේසි කියලා හිතුවට ඒකට හැකියාව වගේම ඉවසීම හා රිද්මයත් ඕන කියලා මේක බලන් යනකොට අපිට නම් තේරුණා. මේ අතරේදී ධෝනිටත් ඒගොල්ලෝ ඉන්වයිට් කරා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ෆූ කැරක්ටර් එක ලියන්න. That's prosperity, happiness, peaceful. This is lucky and all the luck. And this is actually same. Thank you very much. You're welcome. She always want to go to Sri Lanka. Yes, anytime. ඔගොල්ලන්ට පේනවනේ මෙතන කොලිග්‍රැෆි එක කරන්නේ තාක්ෂණය භාවිතා කරලා. හැබැයි සාම්ප්‍රදායික කොලිග්‍රැෆි වල තියෙන ඒ ආර්ට් එක මේකෙදි පේන්නේ නෑ නේද?
මේ තියෙන්නේ චීන වැසියන් සැරසිලිවලට යොදාගන්න ෆූ කියන කැරක්ටර එක. ෆූ කැරක්ටර එකේ තේරුම වාසනාව සහ සතුට කියන එක. රතු පැහැති 4S කඩදාසියක ගෝල්ඩ් හෝ බ්ලැක් වර්ණ පාවිච්චි කරලා තමයි මේ අකුර ලියන්නේ. තවත් විශේෂ දෙයක් තමයි මේ ෆූ කැරක්ටර එක උඩු යටිකුරු කරලා තමයි එල්ලන්නේ. ඒකේ තේරුම වාසනාව පැමිණ ඇත හෝ පැමිණෙන වාසනාව කියන එක. බොහෝ විට මේ ෆූ කැරක්ටර එක වෙනත් සැරසිලි සිතුවම් වලත් මෙයාලා ඇතුළත් කරගෙන තියෙනවා. ෆෙස්ටිවල් සීසන් එකේදී දැක ගන්න පුළුවන් ජනප්‍රියම සැරසිල්ලක් තමයි මේ පෙනෙන රතු පහන් කූඩු. විශේෂයෙන්ම රෙඩ් ලැන්ටර්න්ස් ගෙවල් ඇතුලේ එළියේ වීදිවල ගස්වල කාර්යාල ගොඩනැගිලිවල වගේ හැම තැනකම මේ කාලෙට දැක ගන්න පුළුවන්. ජීව ශක්තිය බලාපොරොත්තුව හා සතුට සංකේතවත් කිරීම මේ මගින් නිරූපණය කරනවා. ඒ වගේම ඕනෑම අවාසනාවක් පළවා හැරීමේ ශක්තියක් මේ ලැන්ටර්න්ස් වලට තියෙනවා කියලා චීන වැසියන් විශ්වාස කරනවා. පහන් කූඩු උසින් එල්ලා තබන තරමටම පවුලට වඩාත් වාසනාව ගෙන දෙනවා කියලා මේගොල්ලෝ විශ්වාස කරනවා. මේව දකිනකොට අපි වෙසක් කාලෙට එල්ලන වෙසක් කූඩු ඔයගොල්ලන්ට මතක් වෙනව නේද? මේ තියෙන චයිනීස් නට්ස් චීන සංස්කෘතියේ සංකේතාත්මක නිරූපණයක් සඳහා වගේම ඕනමන්ට් එකක් විදියටත් පාවිච්චි කරන සැරසිල්ල. නිව් ඉයර් කාලෙදි විතරක් නෙවෙයි විවාහ මංගල හා වෙනත් අවස්ථාවලදීත් මේ චයිනීස් නට්ස් පාවිච්චි කරනවා කියලා මෙයාලා කියනවා. මේවා රතු හෝ ගෝල්ඩ් තනි නූලක් එහෙමත් නැත්නම් තනි කෝඩ් එකක් යොදාගෙන විවිධ රටා අණුව ගොතන හරිම සංකීර්ණ ගෙත්තමක් විදියට තමයි පේන්න තියෙන්නේ. මේ චයිනීස් නට්ස් එකමුතු බව සදාකාලිකත්වය සංකේතවත් කරනවා කියලා චීන වැසියන් කියනවා. මේ තියෙන්නේ චීන වැසියන් අදහනු ලබන දෙවිවරු. මේ අය අතර God of Wealth, the Kitchen God, the Door God වගේ දෙවිවරු මේ රූපවල ඉන්නවා කියලා අපට ඒගොල්ලෝ පෙන්නලා දුන්නා. චයිනීස් නිව් ඉයර් කාලෙට රතිඤ්ඤ බහුලව භාවිතා වෙනවා. විශාල ශබ්දයක් සහ දීප්තිමත් ආලෝකයක් සඳහා තමයි ඒගොල්ලෝ මේක යොදාගන්නේ. හැබැයි දැන් නම් මේ විදිහට කෘතිම සකසාගත් රතිඤ්ඤාවල් නිවස අලංකාර කිරීමට මෙයාලා යොදාගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ හදාගත්ත සැරසිල්ල. බලන්නකො මේකේ ශබ්දයයි ආලෝකයයි දෙකම ලැබෙනවා. ඊළඟ රතිඤ්ඤ පත්තු කරන්න මුල් වෙලා තියෙන්නේ අපි කලිනුත් සඳහන් කරපු ජනප්‍රවාදයේ ඉන්න මියා යක්ෂයාගේ කතාව. ලංකාවේ අපිත් සිංහල අලුත් අවුරුදු කාලෙට රතිඤ්ඤ පත්තු කරනවනේ. ඕගොල්ලෝ දන්නවනම් ඒ ඇයි කියලා පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේ තමා රෙඩ් එන්විලොප්. චයිනීස් අය මේක ඇතුලේ මනී දාලා ඒගොල්ලොන්ගේ ෆැමිලි මෙම්බර්ස්ලට එක්කෝ ඒගොල්ලොන්ගේ යාළුවන්ට එහෙම ඒගොල්ලෝ දන්න අයට දෙන. මේක නිකන් අපි සිංහල අවුරුද්දේ ගනුදෙනු කරනවනේ අන්න ඒ වගේ එකක්. හැබැයි මේක ඇතුලේ අපි ලියනව නෙවෙයි. මේක ඇතුලේ යුෑන් කියලා මනී දාලා ඒක අපේ යාළුවන්ට හරි ෆැමිලි මෙම්බර්ස්ලට හරි දෙනවා. බොහෝ විට සතුන් හෝ වාසනාවේ වෙනත් සංකේත ඇතුළත් සංකීර්ණ කඩදාසි මෝස්තර තමයි අපිට මේ පේපර් කට්ස් වලින් දැක ගන්න පුළුවන් වෙන්නේ. මේවා රතු පැහැයෙන් තමයි නිතරම නිර්මාණය කරලා තියෙන්නේ. ඉස්සර මේ කැටයම් කඩදාසි වලින් කපලා හැඩ කළාට මේ පේන පේපර් කට්ස් නම් print කරලා දොරේ හෝ ජනේලේ ලේසියෙන්ම අලවන්න පුළුවන් ස්ටිකර් එකක් විදියට තමයි සකස් කරලා තියෙන්නේ.
මිරිස් කරල් නිරූපණය වෙන විදියට සකස් කරගත්ත මේ ඩෙකරේෂන් එක රතු හා විවිධ වර්ණ වලින් අපට දැක ගන්න පුළුවන්. අලුත් අවුරුද්ද සඳහා සමෘද්ධිමත් ජීවිතයක් වගේම දුෂ්කරතා ජය ගැනීම, ඒ වගේම වාසනාව ආකර්ෂණය කර ගැනීමට නපුරු ආත්මයන් පළවා හැරීමට මේ සැරසිල්ල ඒගොල්ලෝ පාවිච්චි කරනවා. චයිනිස් ලුණ කැලෙන්ඩර් එකට අනුව 2025 මේ අවුරුද්දට අදාළ වෙන සතා වෙන්නේ ණය. ඉතින් මේ ණය යොදාගෙන කරපු විවිධ නිර්මාණ අවුරුදු කාලෙට ගොඩක් තැන්වල අපිට දැක ගන්න පුළුවන්. ස්ප්‍රින් ෆෙස්ටිවල් එක කාලේ අපි බලන්න ගිය වීඩියෝ එකක කොටසක් මේ වීඩියෝ එකට එකතු කරලා අදට අපි වීඩියෝ එක අවසන් කරනවා. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. Stay tuned for humans.